ආයිබෝවන් ටෙච් ලවර්ස්. අද අපි කතා කරන්න යන්නේ Vivo V60 Lite 5G කියන ඩිවයිස් එක ගැන. මේ ඩිවයිස් එක සුපිරි කියලා කියන්න පුළුවන්ද? හරි. අපි කතා කරමු ඒ ගැන. මේ වීඩියෝ එකෙන් අද අපි මේ ඩිවයිස් එකේ ඩිසයින් එක, performance, කැමරා, බැටරි වගේ තව ගොඩක් දේවල් ගැන සරලව පැහැදිලිව කතා කරනවා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. පළවෙනි දේ තමයි look and feel එක. V60 Lite කියන ඩිවයිස් එකේ හොඳ grip එකක් දෙන weight එකක් තියෙනවා. ඒ වගේම හොඳ සිනිඳු ෆ්‍රේම් එකක් තියෙනවා. බැක් පැනල් එකට ප්ලාස්ටික් මැට් ෆිනිෂ් එකක් තියෙන නිසා ඔයාගේ ඩිවයිස් එකේ ෆින්ගර්ප්‍රින්ට් මාක්ස් වදින්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේ ඩිවයිස් එක පාවිච්චි කරද්දී බැක් කවර් එකක් යූස් කරන්න වෙනවා. ඒ ඩිසයින් එක, පවර් ප්ලේස්මන්ට් හොඳට බැලන්ස් කරලා තියෙනවා. රයිට් සයිඩ් එක අපිට වොලියුම් කීස් බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකත් එක්ක පවර් බටන් එක බලා ගන්න පුළුවන්. හරි. කතා කරමු අපි මේ ඩිවයිස් එකේ වැදගත්ම කොටසක් වෙන ඩිස්ප්ලේ එක ගැන. ඕහෝ. ඔයා අපේ වීඩියෝ එකට ලයික් කරේ නෑ නේද? හරි. මම තප්පර 3ක් දෙන්නම් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. V60 Lite කියන ඩිවයිස් එකේ අපිට AMOLED පැනල් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අඟල් 6.77ක ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම 120Hz refresh rate එකක් තියෙන නිසා හොඳ ඩිස්ප්ලේ ස්මූත් එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන්. හොඳ brightness level එකත් එක්ක outdoor visibility එකක් තියෙන නිසා ඉරේලිය දුනත් මේ ඩිස්ප්ලේ එක හොඳට පේනවා. color reproduction එක contrast එක තියෙන නිසා movies, YouTube, Facebook, Instagram වල වගේ content බලද්දි හොඳ feel එකක් ගන්න පුළුවන්. අද වන විට කැමරා performance එක ලෝකයේ විශාලම appeal එකක් වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරමු මේ device එකේ කැමරා සහ imaging පැත්ත ගැන. ෆෝන් කැමරා එක විදිහට අපිට මෙගාපික්සල් 32ක HD selfie කැමරා එකක් බලා ගන්න පුළුවන්. බැක් කැමරා එක ගැන කතා කරොත් මෙගාපික්සල් 50ක Sony main කැමරා එකක් සහ තවත් මෙගාපික්සල් 8ක wide angle කැමරා එකක් බලා ගන්න පුළුවන්. main කැමරා එකේ shots වලදී daylight එක, low light එක, portrait mode වගේ දේවල් බලා ගන්න පුළුවන්. selfie කැමරා එක අපිට video recording 1080p 4K වගේ support කරනවා. මේ device එකේ කැමරාව ගැන මොකද හිතෙන්නේ කියලා මට පහලින් comment එකක් දාන්න. කතා කරමු අපි ඊළඟට මේ device එකේ battery and charging පැත්ත ගැන. මිලිඇම්පියර් 6500ක බැටරි එකත් එක්ක අපිට වෝට් 90ක ෆාස්ට් charging feature එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ device එක පැයකටත් වඩා අඩු කාලයකින් full charge කරගන්න පුළුවන්. බැටරි සයිඩ් එක ගැන කතා කරොත් typical usage, ඒ කියන්නේ YouTube, social app, කැමරා වගේ දේවල් වලට මේ බැටරි එක හොඳට perform කරනවා. fast charging feature එකක් තියෙන නිසා ඔයාලට මේ device එකේ battery and charging පැත්ත ගැන බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. මේ device එකේ storage ගැන කතා කරොත් අපිට 12GB RAM එකත් සමග 512GB ROM එකක් තමයි හම්බ වෙන්නේ. network පැත්තට ගියොත් අපිට 2G, 3G, 4G වගේම 5G connection එකක් බලා ගන්න පුළුවන්. මේ device එකේ අපිට nano SIM slot දෙකක් බලා ගන්න පුළුවන්. මේ device එකේ connectivity ගැන කතා කරොත් Wi-Fi, Bluetooth, USB, GPS, OTG වගේම NFC පාදුකමක් තියෙනවා. device එකේ sensors ගැන කතා කරොත් අපිට accelerometer sensor එක, light sensor එක, heat compress sensor එක, proximity sensor එක වගේම gyroscope sensor එක හම්බ වෙනවා. ඒ වගේම color temperature sensor එක අපිට මේ device එකේ හම්බ වෙන්නේ නැහැ. මේ device එකේ processor එක විදිහට අපිට MediaTek Dimensity 7360 Turbo කියන processor එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ CPU cores 8ක් සමන්විත වෙනවා. ඔයා මේ device එකේ multitasking, apps වලට switch වෙද්දී, gaming වලට load වෙද්දී, game play කරද්දී වගේ හොඳ experience එකක් ගන්න පුළුවන්. මේ device එකේ ඔයාලට PUBG, Call of Duty වගේ heavy game හොඳට play කරගන්න පුළුවන්. හරි. කතා කරනවා අපි මේ device එකේ හොඳ සහ නරක ගැන. හොඳ ගැන කතා කරොත් මේ device එකේ අපිට හොඳ look and feel එකක් තියෙනවා. ඒ වගේම AMOLED display එකට 120Hz refresh rate එකක් තියෙනවා. camera quality එකත් ගොඩක්ම හොඳයි. smooth performance එකක් ගන්න පුළුවන් සහ device එකේ හොඳ decent battery life එකක් තියෙනවා. නරක ගැන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් වෙන highlight ම වෙන දෙයක් තමයි charging heat එක. මේ device එක දිගට charge කරද්දී මේ device එක heat වෙන්න බලනවා. ඒ වුණාට typical use එකේ මේ device එක හොඳ live available choice එකක් වෙනවා. අවසාන වශයෙන් ඔයාට මේ ෆෝන් එක ගැන මොකද හිතෙන්නේ? ඔයාට මේකේ කැමරා එකේදී daytime photos, smooth performance, decent battery life එකක් ඕන නිසා මේක හොඳ option එකක්. ඒ වුණාට night shoot වලට pro camera use කරන අයට නම් මේක පොඩ්ඩක් වෙන device එක compare කරලා බලන්න වෙනවා. ඔයාට මේ device එකේ මොන වගේ features ද වැදගත් වෙන්නේ? කැමරාද, බැටරිද, processor එකද? කමෙන්ට් එකකින් මට කියන්න. මම ඔයාට නොතේරෙන දෙයක් තියෙනවා නම් මම කියන්න. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව subscribe කරන්න. මේ වීඩියෝ එක ඔයාට දැනගන්න මොනවා හරි තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.